ඇයි සර් අද පන්ති තියනවද? එහෙනම් ඔය කට්ටිය ගිහින් ඉඳ ගන්නකො මම එන්නම්. නැගිටින්න. අයිබෝවන්. අයිබෝවන් සර්. කවුද මේ අනශ්‍ය දැසනේ? වාඩියෙන්. එහෙනම් අපි වැඩ ටිකක් කරන්න කලින් ඔය දෙන්නගේ නම දරගමු. ඔය කොළ පාට ෂර්ට් එකක් අරගෙන පුතා කියන්න බලන්න ඔයගේ නම මොකක්ද කියලා. මගේ නම ඔෂාන්. ඔය පුතාගේ නම සිල්වා. හරි හොඳයි. An hour later. සෞරග්‍රහ මණ්ඩලය පොඩ්ඩක් නෝට කෝල් එකක් එනවා. හෙලෝ. මේ පාටි පටන් ගන්න තියෙන්නේ බං එන්නේ නැද්ද? මල ගෙදර? මමලා ගෙදරත්. පාටිය. මම දෙන්න. හරි එහෙනම් ළමයි අද අපිට පන්ති නතර ගන්න වෙනවා. ඒ ඉතින් එහෙනම් පන්ති නතර කරන්නේ. ඔයාලට දෙන්නේ මට හදිසි මල දෙයක් එක්කම යනවා. හරි ළමයි එහෙනම් අපි එදා කරපු පේපර් ටිකේ ලකුණු දෙන්නයි යන්නේ. එහෙනම් අපි ලකුණු බලමු. ඉස්සෙල්ලාම රාශික මේ පාරත් ලකුණු 20යි. ඊළඟට ඔෂාන් ලකුණු 66යි. හොඳයි. සිල්වා ලකුණු 3යි. සුසන්ත 35යි. Thank you. අනුෂ්ක ලකුණු 77යි. ගොඩක් හොඳයි. අපුඩියක් ගන්න. ලකුණු 50ට අඩු හැම ළමයාගේම අම්මලයි තාත්තවයි හිට පන්තියට එක්කන් එන්න ඕනේ. මම එක්කන් එන්න ඕනේ නෑ නේද සර්? මගේ ලකුණු 66යි. හරි. සර් මමත් එක්කන් එන්න ඕනේද? ඔබ එක්කන් එන්න ඕනේ. අපි පිටත් එක්කන් එන්න ඕනේ. අම්මට තාත්තට නම් එන්න කියන්න බෑ බං මොනාරි කරමුද? ඒක තමයි එහෙනම් මොනාරි බලමුකෝ. සර් මගේ ලකුණු අඩුයිනේ. ඒකින් තමයි අම්මා තාත්ත එක්කන් එන්නේ කිව්වේ. ලකුණු නෙමෙයි අඩුව මේ එකතු වල අඩුවක් තියෙන්නේ. කොහෙන්ද බලන්න? හරි දැන් හරි. සර් මේකත් ලකුණු අඩුවක් තියෙනවා. කොබල් උනේ පුතා my mistake. මේකත් ලකුණු අඩුද? බලමු. ලකුණු කිසි ගන්න. Repeat again.